කාලෙකින් හොඳ සයිෆයි ෆිල්ම් එකක් බැලුවේ නැද්ද? ඒකම හොර වයිබ් එකක්, ඇක්ෂන් උත් තියෙන, ඒ ඇස්සේ ආදර කතාවකුත් තියෙන ෆුල් පැකේජ් එකක් බලමුද? මම මේ අරගෙන එන්නේ Apple TV ඔස්සේ නිකුත් වුණ The Gorge කියන සුපිරි ෆිල්ම් එක. සයිෆයි, හොර, ඇක්ෂන් යන කාණ්ඩයන්ට මේ චිත්‍රපටිය හොඳ විචාරක පැසසුම් එක්ක 82%ක Google පරිශීලක මනාපත්, Rotten Tomatoes හි 64%ක දැවැන්ත අගයකොත් හිමි කරගන්න සමත් වෙලා තියෙනවා. ප්‍රධාන චරිත විදිහට TPM ගන් මාවරික් 2022, ෆැන්ටස්ටික් 4 2015 යන නිර්මාණ තුළින් හමු වූ මයිල්ස් ටෙලර්, ලිවයි කේන් ලෙසත් ජනප්‍රිය සුරූපී නිලී ඇනියා ටේලර් ජොයි ඩ්‍රාසා ලෙසත් එලියන් චිත්‍රපට මාලාවේ එලන් රිප්ලි ලෙස අතිශය ජනප්‍රිය වූ සිගෝනි වීවර් බර්ඩ්ලමිව් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ලිවයි කේන් කියන්නේ හිටපු මැරීන් සෙබලෙක් මෙන්ම අතිදක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක්. එයාගේ දක්ෂකම නිසාම ලොව හොඳම ස්නයිපර්වරු 5 දෙනා ඇතුළට ලිවයිත් ඉන්නවා. හැබැයි මෙයා කාත් කවුරුත් නැතුව තනියම අරමුණක් ඇතුව කුලී බටයෙක් විදිහට තමයි ඉන්නේ. ලිවයි මෙහෙම ඉද්දි දවසක් හමුදා ලොක්කෙක් මෙයාට අතිශය රහසිගත මෙහෙයුමක් දෙනවා. ඒක කොච්චර රහසිගතද කියනවා නම් ලිවයිට යන්න තියෙන්නේ කොහෙද, කරන්න තියෙන්නේ මොනවද කියලාවත් එයාට හරියට දැනගන්න දෙන්නේ නැහැ. කොහොමින් හරි තමන්ගේ රාජකාරී කරන්න ලිවයිට යන්න වෙන්නේ ඉන්න තැනවත් හරියට නොදන්න රටක තියෙන විශාල දුර්ග මාර්ගයක තියෙන මුරපලකටයි. ඉතින් මෙතන කලින් වැඩ කරපු කෙනා යන්න කලින් ලිවයිට ජීවිතේට ආපු නැති අමුතුම තාලේ උපදෙස් මාලාවක් දෙනවා. අන්න එතකොට තමයි ලිවයිට තේරෙන්නේ මේක තමන් හිතපු විදිහේ රාජකාරියක් නෙමෙයි කියලා. ලිවයිට ලැබෙන උපදෙස් මොනවාද? මේ දුර්ග මාර්ගයට මුරපොලක් ඕනේ වෙන්නේ ඇයි? ඒවට උත්තර දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා. එහෙනම් අපේ සිනමා රිවිව් කැෆේ channel එකට subscribe කරලා මූවි එක පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගන්නේ මෙහෙමයි. කැලෑවක ඉන්න ඩ්‍රාසා ගුවන් යානයක් එන සද්දෙට ඇහැරෙනවා. එයා ආයුධය ලෑස්ති කර ගන්නවා. යානෙන් මිනිහෙක් බැස්ස ගමන් එයාගේ ඔළුවට වෙඩි වදිනවා. මේ අතර හිටපු මැරීන් බටයෙක් වෙන ලෙවි පියකරු හීනයකින් ඇහැරෙනවා. එයා ඔළුව නිදහස් කරගන්න හිතාගෙන මුහුදු වෙරළට වෙලා ඉන්න තීරණය කරනවා. උදේ එයාට මැරීන් කෝප් බේස් එකට එන්න කියලා ටෙක්ස්ට් එකක් එනවා. පස්සේ බේස් එකේදී ලෙවීට ඒජන්ට් බර්තොලොමීව හමු වෙනවා. ලෙවී දක්ෂ ස්නයිපර් කෙනෙක් විදිහට විශිෂ්ට සේවයක් කරපු පවුලක්වත් යාළුවවත් නැති කෙනෙක් බව බර්තොලොමීව දන්නවා. ඒ නිසා එයා ඇවිත් ඉන්නේ ලෙවීට ජොබ් එකක් දෙන්න. ලිතුවේනියාවේදී ඩ්‍රාසා එයාගේ අම්මගේ මරණයේ සංවත්සරයට තාත්තව සුසාන භූමියේදී හම්බ වෙනවා. එයාගේ තාත්තා මෑතකදී දැනගන්නවා එයාගේ පිළිකාවකට ප්‍රතිකාර කරන්න දැන් පරක්කු වැඩි කියලා. ඉතින් එයා කියනවා පෙබරවාරි 14 වෙනකොට එයා මැරිලා නැත්තම් එයා සිය දිවි නසා ගන්නවා කියලා. එතකොට එයාට වැලන්ටයින් දවසේ එයාගේ බිරිඳව ආයෙ හම්බ වෙන්න පුළුවන් නිසා. සැප්තැම්බර් මාසයේදී නිර්වින්දනය කරලා හිටපු ලෙවි ගුවන් යානයකදී ඇහැරෙනවා. එයා සොල්දාදුවෙක්ගෙන් එයාලා ඉන්නේ කොහෙද ඇහුවත් ඒක කියන්න එයාට අවසර නැහැ. ඒ සොල්දාදුවා ලෙවිගේ පෞද්ගලික බඩු ඔක්කොම අරගෙන එයාලා දැන් පියාසර තානම් කලාපයට ළඟා වෙන නිසා එයාට දැන් පැනලා ගමනාන්තයේ ඉතුරු ටික පයින් යන්න වෙනවා කියලා කියනවා. ලෙවි දීපු බෑග් එක අරගෙන පැරිෂුට් එක අරින්න හරි වෙලා වෙනකල් බලන් ඉඳලා පනිනවා. එයා ආරක්ෂිතව බිමට බැහැලා කඳු නගින දුෂ්කර පාරවල් දිගේ පයින් යන කෑබ් ගහන දිගු ගමනක් පටන් ගන්නවා. අන්තිමේදී ලෙවි විශාල ගැඹුරු මිටියාවතක අයිනට එනවා. එතනදී යාට JD කියන සොල්දාදුවාව හම්බ වෙනවා. JD අවුරුද්දක් තිස්සේ මේ හිටියත් එයාලා ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. ඒ දෙන්න බටහිර කුළුණට යනවා. ඒක සූර්ය බල ශක්තිය, අමතර ජෙනරේටරයක්, වැහි වතුර එකතු කරන පද්ධතියක්, එළවලු වත්තක්, දඩයම් කරන්න ඕනි තරම් සත්තුත් එක්ක සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත තැනක්. මිටියාවතේ අනිත් පැත්තේ නැගෙනහිර කුළුණ තියෙනවා. ඒත් ඒක ඉන්න මුරකාරයා එක්ක සම්බන්ධ වෙන එක තහනම්. මිටියාවතේ උතුරටයි දකුණටයි වෙන්න බිම් බෝම්බ වලලා උපක්‍රමික බාධක දාලා තියෙනවා. ඒත් හරහට යන්න ක්‍රමයක් නැහැ. JD ලෙවීට තැන පෙන්නන ගමන් මෙහෙයුම ගැන පැහැදිලි කරනවා. හැමදාම ලෙවී බටහිර දාරය දිගේ ඇවිදගෙන ගිහින් මීටර් 600කට එක ගානේ තියෙන ස්වයංක්‍රීය වෙඩි තැබීමේ කුළුණු වල උණ්ඩ ආයෙ පුපුරවන්න ඕන. එයා ආරක්ෂක වැට එල්ලෙන බෝම්බ සහ ක්ලෝකර්ස් කියන උපාංගත් පරීක්ෂා කරන්න ඕනේ. ක්ලෝකස් වලින් කරන්නේ චන්ත්‍රිකාවලට වැරදි සංඥා යවලා
මිටියාවත නොපෙන විදිහට තියෙන එක. හැම දවස් 30කට සැරයක් රේඩියෝවෙන් කතා කරනවා. ඒත් පිටත ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. හදිසි අවස්ථාවක් වුණොත් පැනික් බටන් එකක් තියෙනවා. ඒක එබුවම ස්ට්‍රේ ඩොග් ප්‍රොටෝකෝල් එක ක්‍රියාත්මක වෙනවා. ඒත් ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා ජේඩී දන්නේ නැහැ. කවදාරි එහෙම වුණොත් දුවලා බේරෙන්න කියලයි එයා ලෙවිට උපදෙස් දෙන්නේ. ජේඩී කියනවා මේ තැන්වල සීතල යුද්ධ කාලේ තරම් පරණයි. ඒ කාලේ විවිධ රටවල හමුදා කණ්ඩායම් මේ තැන රහස් විදිහට තියාගන්න ගිවිසුමක් ගහලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය නායකයන්වත් ජනාධිපතිවරුන්වත් මේ ගැන දන්නේ නැහැ. ලෙවිගේ මෙහෙයුම සරලව මිටියාවත් ඇතුලේ තියෙන දේවල් එළියට එන එක වළක්වන එක. ඒක පිස්සු කතාවක් වගේ ඇහුණට ජේඩීත් ඉස්සර එහෙම හිතුවලු. ඒ දැන් මිටියාවතින් කෑ ගහන සද්ද ඇහෙන මුරකාරයෝ හොලෝමෙන් කියලා නම් කරපු දෙයක් එයා දකින කල් විතරයි. ජේඩී කියනවා 1940 ගණන් වල අශ්වාරෝහක බලයනි තුනක් මිටියාවත ඇතුලේ ඉන්න දේවල් නැති කරන්න යවලා තියෙනවා. ඒත් කවුරුත් ආපහු ආවේ නැහැ. ඒ නිසා හමුදාව දැන් අවධානය යොමු කරලා තියෙන්නේ ඒ දේවල් එළියට එන්න නොදී පාලනය කරගෙන ඉන්න එකටලු. ඊට පස්සේ ජේඩී කුළුණෙන් පිටත් වෙලා එයාව එක්ක යන්න ඉන්න තැනට කඳු නගිනවා. හෙලිකොප්ටරයක් ඇවිත් කඹයකින් එයාව උඩට ගන්නවා. සොල්දාදුවෙක් එයාගෙන් අනන්‍යතාවය අහනවා. ජේඩී රහස් වචනේ කිව්ව ගමන් ඒ සොල්දාදුවා එයාගේ ඔළුවට වෙඩි තියලා මල සිරුර කඳු අතරට දාලා යනවා. මාසෙකට පස්සේ ලෙවි එයාගේ හරිම නීරස දිනචර්යාවට පුරුදු වෙලා. එයා සීමාව දිගේ ඇවිදිනවා. ආරක්ෂිත පද්ධතිවල නඩත්තු වැඩ ටික ඔක්කොම කරනවා. රේඩියෝවෙන් වාර්තා කරනවා. අනිත් පැත්තේ ඉන්න කටහඬ දැනගන්න ඕන හැමදේම හොඳින් කියලා විතරයි ලෙවි ප්‍රශ්න අහන්න කලින් එයාලා කෝල් එක කට් කරනවා. වත්තේ වැඩ කරන ගමන් ලෙවි අනිත් කුළුණේ මොකද්දෝ චලනයක් දකිනවා. එයාලා දුවලා ගිහින් දුරදක්නෙන් බලද්දී ඩ්‍රාසා දර කපනවා දකිනවා. ඩ්‍රාසාත් එයාව දැක්කත් ගණන් ගන්නේ නැහැ. එක දවසක් රෑ කුණාටුවක් අතරේ ලෙවි බියකරු හීනකින් ගැස්සිලා හැරෙනවා. අනිත් වීදුරුවත් බින්දෙනවා. එයා හිතන්නේ ප්‍රහාරයක් කියලා. තුවක්කුව අතට ගන්නවා. කකුලට වේදනාවක් දැනුනම තමයි යාට තේරෙන්නේ යා වීදුරු කටුවක් පෑගුවා. ඒක නිකන් අනතුරක් විතරයි කියලා. එයා සංසුන් වෙනවා. කකුල පිරිසිදු කරගෙන ගමන් එයා දකින්න ඩ්‍රාසා තාම ඇහැරිලා යා දිහා බලාගෙන ඉන්නවා. ඒත් ලෙවි ආයේ ඒ දිහා බලනවා දැක්කම ඩ්‍රාසා නිදා ගන්න යනවා. තවත් මාසයක් ගෙවෙනවා. ඩ්‍රාසට එයාගේ උපන්දිනේ තනියම සමරන් වෙනවා. කම්මැලිකම නිසා එපා වෙලා එයා ලෙවිගේ අවධානය ගන්න තුවක්කුවකින් වෙඩි තියනවා. ඊට පස්සේ එයාගේ නම අහලා බෝඩ් එකක් උස්සනවා. ලෙවි ලියලා යවනවා එයාලට කතා කරන්න අවසර නැහැ කියලා. ඉතින් ඩ්‍රාසා එයාගේ නම ලියලා උපන්දිනේට එයාට ඕන දෙයක් කරනවා කියලා උත්තර දෙනවා. ඒකට hina ගිය ලෙවිත් එයාගේ නම ලියලා වීදුරුවක් උස්සලා එයාලට ටෝස්ට් එකක් කරන්න කියලා ඉඟි කරනවා. ඊළඟට ඩ්‍රාසා සින්දු සද්දෙන් දාලා නටන ගම ලෙවිටත් නටන්න කියනවා. එයා කියනවා එයාට නටන්න බෑ. ඒත් එයා සුපිරි ස්නයිපර් කෙනෙක් කියලා. ඒකට උත්තර විදියට ඩ්‍රාසා එයාගේ වතුර බෝතලයට වෙඩි තියනවා. ලෙවි ඉක්මනට එයාගේ තුවක්කුව අරන් ඩ්‍රාසාගේ බෝතලයටත් වෙඩි තියනවා. ඊට පස්සේ ඩ්‍රාසා තව බෝතලයක් ඔලුවට තියා ගන්නවා. සෙල්ලම දිගටම කරගෙන යන්න හිතාගෙන. ඒත් මිටියාවත ඇතුලේ මොකද්දෝ හෙලවෙනවා දැකලා එයා හැමදේම නවත්තනවා. ලෙවි පහළ බලද්දී එයා දකින්න ගස් වලින් හැදුණු මිනිස්සු වගේ අමුතු ජීවි එයාගේ පැත්තේ මිටියාවතේ බිත්තිය දිගේ උඩට නගිනවා. එයා එකපාරටම ඒ වගේ රකුසෙක්ට වෙඩි තියනවා. ඌ බිම් බෝම්බයක් උඩට වැටෙනවා. ඒක පුපුරලා ගිහින් උඩ නගින්න උන්ගෙන් වැඩි හරියක් පහළට වැටෙනවා. තාමත් කිහිප දෙනෙක් උඩට නගිනවා. ඉතින් ලෙවි දිගටම වෙඩි තියනවා. ඩ්‍රාසාත් එයාගේ මැෂින් තුවක්කින් උදව් කරනවා. දෙන්න එකතු වෙලා විනාඩි කිහිපයකින් හැම සත්වයාම බිම දානවා. එයාලා ඉවරයි කියලා හිතනකොටම එක සත්වයේ ඩ්‍රාසාගේ බැල්කනියට එනවා. ඉතින් එයා තුවක්කුවෙන් කීප පාරක් වෙඩි තියලා ඌව පයින් ගහලා පාලට දානවා. ඊට පස්සේ රකුසෝ එයාගේ පැත්තෙන් බිත්තිය දිගේ නගින්න පටන් ගන්නවා. එයාලම නවත්තන්න සොල්දාදුවෝ දෙන්නට ආයෙත් එකතු වෙලා වැඩ කරන්න වෙනවා. තව සත්වෙක් බෝම්බයක් උඩට වැටෙනවා. අලුත් පිපිරීමක් වෙනවා. ඒකෙන් ලෝහ කෑල්ලක් විසි වෙලා ඇවිත් ඩ්‍රාසාගේ උරහිසට තුවාල වෙනවා. ඊට පස්සේ සත්වයෝ බිත්ති දෙකේම එකපාර නගින්න පටන් ගන්නවා. ඉතින් ලෙවි ඩ්‍රාසයි මැෂින් තුවක්කු පාවිච්චි කරලා උන්ව මරනවා. අමතරව තව බෝම්බත් ක්‍රියාත්මක වෙනවා. මේ පාර නම් උන්ව හරියට මල්ලා දානවා. තවත් උන් එන්නේ නැහැ. උතේ ඩ්‍රාසා යාගේ තුවාලවලට බෙහෙත් දාගෙන ලෙවිට කියනවා ඒක යාගේ ජීවිතේ හොඳම උපන්දිනය කියලා. ඊට පස්සේ ලෙවි පහලට යනවා. සිද්ධ වුණු හානි ඔක්කොම හදන්නයි බෝම්බ අලුතින් දාන්නයි. එකපාරටම ඩ්‍රෝන් එකක් මිටියාවතින් උඩට ඇවිත් පියාඹලා යනවා. දෙසැම්බර් මාසයේදී ලෙවි කැලේ තියෙන ගහක් වටේ ලයිට් ගොඩක් දාලා නත්තල් ගහක් වගේ හදනවා. එයා ඩ්‍රාසාට පණිවිඩයක් තියලා බෝඩ් එකකුත් හදනවා. එදා ඉඳන් එයාලා එක එක දේවල් එකට බෙදා ගන්න පටන් ගන්නවා. එකිනෙකාගේ නම් දාලා හිම මිනිස්සු හදනවා. චෙස් ගහනවා. වලං වලින් හදපු බෙර ගහනවා. පෙබරවාරි 14 වෙනිදා ලෙවි දකින්න ඩ්‍රාසා පවුලේ පින්තූරයක් ඉස්සරහා අඬා ඉන්නවා. එයා අහනවා ඇයි එයා උදේ මුර සංචාරේ ගියේ නැත්තේ කියලා. එයා කියනවා යාට අද දවස හරි අමාරුයි. ලෙවි එයා එක්ක ඉන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා කියලා. ලෙවි ආයුධ ගබඩාවේ තිබ්බ ඔක්කොම ආම්පන්න පාවිච්චි කරලා
විශේෂ උපකරණයක් හදලා මිටියාව තරහා රොකට් එකක් විදිනවා. ඒක ගහක හිර වෙනවා. ඒකෙන් ගින්නකුත් හටන් ගන්නවා. ඒ ද්‍රාසා දුවලා ගිහින් ඒක නිවලා දානවා. එතකොට දකින්න රොකට් එකට කඹයක් ගැට ගහලා තියෙනවා. එයා කඹේ ගහේ හොඳට ගැට ගහලා ආයි කුළුණට දුවනවා. එතනදී එයා දකිනවා ලෙවි යාට රෑ කෑමට එන්න කියලා කියනවා. ඊට පස්සේ ලෙවි කඹේ දිගේ ලිස්සලා මිටියාවත පහු කරන්න යනවා. ඒත් මැදදී හිර වෙනවා. වාසනාවට එයා අතේ මේස් දාලා ඉන්න නිසා අත්වලින් කඹේ අල්ලගෙන දිගටම යනවා. ඉක්මනට එයා ඩාසාගේ කුළුණට ඇවිත් එයාට මල් දෙනවා. එයා කියනවා ලෙවීගේ ගඳයි මේ කරපු ව්‍යායාම ඔක්කොම නිසා කියලා. ඒත් ලෙවී නාන්න එකඟ වෙනවා. එයා නනකොට ඩාසා එයාගේ නිලැඳුම අරගෙන කලින් හිටපු කෙනෙක්ගේ හොඳ ඇඳුම් වගේක් එතන තියෙනවා. රෑ කෑම අතරතුර එයාට කුලී හේවායෝ විදිහට ලැබපු අත්දැකීම් ගැනයි මේ වගේ ජොබ් එකක් එයාලගේ මනසට කරන බලපෑම ගැනයි කතා කරනවා. ඊට පස්සේ එයාලා එකට නාලා අන්තිමට ලිංගිකව එකතු වෙනවා. උදේ ලෙවි ආපහු එයාගේ කුළුණට යන්න කඹේ දිගේ ලිස්සගෙන යන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙම හොලෝමෙන්ලා එයාගේ පැත්තේ බිත්තියේ මතුවෙලා බෝම්බයක වදිනවා. ලොකු පිපිරීමක් වෙලා කඹේ කැඩෙනවා. ලෙවි පහළට වැටෙන්න පටන් ගන්නවා. එක පාරටම එයාගේ පැරිෂුට් එක අරිනවා. ඩ්‍රාසා එයාගේ ආයුධ ගබඩාවට දුවලා ගිහින් ආයුධ ගොඩකුයි එයාගේම පැරිෂුට් එකකුයි අරගන්නවා. එයා මිටියාවතට පනිනවා. සැතපුම් කිහිපයක් වැටුණාට පස්සේ එයා කෙලින්ම ගඟකට වැටෙනවා. වතුර මතු පිටදී එයාගේ පැරිෂුට් එක ගලක හිර වෙනවා. ඉතින් රාසාට ඒක කපලා දාන්න වෙනවා. වතුර පාර එකපාරට මෙයාව තල්ලු කරගෙන යනවා. එයාගේ ඇඟ ගලක වදිනවා. ඉතින් ඔටෝ ඇසෙන්ඩර් එක එනවා. මේ අතර ලෙවි සිහි නැතුව ගහක එල්ලිලා ඉන්නවා. එකපාරටම ගහේ අත්තක් හෙල්ලෙනවා. ඒක රකුසෙක් බව හෙළි වෙනවා. ඒක ලෙවි ළඟට එනකොට එයා ඇහැරිලා ඒකට වෙඩි තියන්න පටන් ගන්න ගමන් ගහෙන් ලනු ටික ගලවනවා. එයා බිමට වැටෙනවා. පේන විදිහට මඩ වගුරක් උඩට. ඒත් ඒ ඇලෙන සුළු ද්‍රව්‍ය හෙල්ලෙන්න ගන්නවා. මොකද ඒක ඇත්තටම තවත් රකුසෙක්ගේ කට. ඒ ද්‍රව්‍ය ලෙවීව හිර කරගන්නවා. කට හෙමින් හෙමින් වැහෙන්න පටන් ගන්නවා. වාසනාවට ඩ්‍රාසාට වෙඩි සද්ද ඇහිලා ඇවිත් සත්වයාට වෙඩි තියෙනවා. ලෙවීව හරියටම වෙලාවට බේර ගන්නවා. ඩ්‍රාසා පිහියකින් ලෙවීගේ ඇඟේ තිබ්බ ද්‍රව්‍ය අයින් කළාට පස්සේ දෙන්න කඹේ හොයාගන්න බිත්තිය දිහාට යන්න පටන් ගන්නවා. එකපාරටම එයාලට කෑ ගහන සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ ගස් වගේ පේන අශ්වයන් පිට ආපු හොලෝමෙන්ලා දෙන්නෙක් මතුවෙනවා. අසරුවෝ කඩුවලින් ලෙවීටයි ඩ්‍රාසාටයි දිගටම පහර දෙනවා. එකෙක් අශ්වයාගෙන් පැනලා ඩ්‍රාසා උඩටත් පනිනවා. එයා පෙයියක් උගේ බෙල්ලට නැලා ඌව බිම දාලා මූණට වෙඩි තියනවා. අනිත් අසරුවා කසයකින් ලෙවීගේ ලොකු තුවක්කුව දුර ගන්නවා. ඉතින් එයාගේ පොඩි තුවක්කුව අරගෙන අශ්වයාටයි අසරුවටයි දෙන්නටම වෙඩි තියනවා. තප්පර කීපෙන් උන්ව මරලා දානවා. ඊට පස්සේ ඩ්‍රාසා එයාගේ බෑග් එක බලනකොට හොයාගන්න ඔටෝ ඇසෙන්ඩර් එක ගඟට වැටිලා කියලා. බිත්ති උඩ වැඩි නිසා එයාලට නගින්න බෑ. එයාලා එතන හිර වෙලා. එයාලා හිතනවා එයාලා ගඟ දිගේ යන්න ඕනේ. මොකද ඒක කොහෙන් හරි එළියට ගලාගෙන යන්න ඕනේ කියලා. ලෙවි එයා මරපු සත්වයාව හොඳට බලනකොට ගොඩක් පරණ හමුදා නිලැඳුමක් දකිනවා. ඒ කියන්නේ හොලෝමෙන්ලා කියන්නේ කතාවේ හිටපු නැති වුණු අශ්වාරෝහක බලෑනි. දෙන්න කැලෑ මැදින් දිගටම යනවා. යනකොට ඇටසැකිලි 100 ගාණක් හම්බ වෙනවා. අන්තිමේදී එයාලා අතෑරලා දාපු නගරයක් හොයාගන්නවා. එතන හැම ගොඩනැගිල්ලක්ම විකෘති වෙච්ච පැල ඇටි වලින් වැහිලා. භූමිකම්පාවකින් පොළවටත් හානි වෙලා. තව රකුසෝ එනවා කියලා කෑ ගහන සද්ද ඇහෙනවා. ඉතින් දෙන්න පල්ලියක් ඇතුලේ හැංගෙන්න තීරණය කරනවා. එතන ආසනවල ඇටසැකිලි තියෙනවා. ලෙවීට සයනයිඩ් ගඳක් එනවා. ඒ කියන්නේ මේ මිනිස්සු මේ තැන ජීවත් වෙන්න බැරුව සිය දිවි නසාගෙන. එක පාරටම යාලට සද්දයක් ඇහෙනවා. ඩ්‍රාසා උඩ බලනකොට ලොකු මකුළුවෙක්ව දකිනවා. ඌ එයාට පහර දෙන්න පනිනවා. එයා එකපාරම ඌව තල්ලු කරලා බිමට වැටෙනවා. එතනදී තව මකුළුවෙක් එනවා දකිනවා. එයා ඒකට පිහියෙන් අයිනකොට තව මකුළුවෝ දෙන්නෙක් ලෙවීට පහර දෙනවා. එයා ඉක්මනට උන්ට වෙඩි තියනවා. ඉක්මනට මකුළුවෝ ගොඩක් එයාලව වට කරගන්නවා. සොල්දාදුවෝ දෙන්න පුළුවන් තරම් උන්ව මරන්න දිගටම වෙඩි තියනවා. ඩ්‍රාසාගේ උණ්ඩ ඉවර වෙනවා. ඉතින් එයා උණ්ඩ දානකල් ලෙවි එයාව බේර ගන්නවා. එයාලා දොර දිහාට යන්න පටන් ගන්නවා. ඒත් ඒ වෙලාවෙම හොලෝමෙන්ලා කිහිප දෙනෙක් කඩාගෙන ඇතුළට එනවා. දැන් සොල්දාදුවන්ට මකුළුවන්ටයි හොලෝමෙන්ලටයි දෙගොල්ලොන්ටම වෙඩි තියන්න අවධානය බෙදන්න වෙනවා. ඩ්‍රාසා එක සත්වයෙක්ගේ ඔළුව මේස් එක ගහලා ඌව විසි කරනවා. ඉතින් මකුළුව ඌටත් උඩින් නගින්න පටන් ගන්නවා. ලෙවීටත් කිහිප දෙනෙක් එක්ක ලගින් සටන් කරන්න වෙනවා. ටිකක් අමාරුවෙන් වුණත් එයා උන්ට වෙඩි තියලා බිම දානවා. ඊට පස්සේ ඩ්‍රාසා පිටිපස්සේ බිත්තියට ග්‍රෙනේඩ් එකකින් වෙඩි තියලා ලොකු හිලක් හදනවා. ඒකෙන් එයාලට පැන ගන්න පුළුවන් වෙනවා. ලෙවි ඩ්‍රාසයි කැලෑ මැදින් දුවනවා. ඒ තාමත් දුරින් සත්තු කෑ ගහන සද්ද ඇහෙනවා. එයාලා මෙතන හරිම අනාරක්ෂිත නිසා බිත්තිය ළඟට යන්න තීරණය කරනවා. එයාලා පරණ දොරක් හොයාගෙන ඇතුළට යනවා. එතකොට දකින්න පැලෑටි වලින් යට වෙලා ගිය ආයතනයක්. ඇතුළටම ගියාම එයාලා දැනගන්නවා මේක ඉස්සර හමුදා විද්‍යාගාරයක් කියලා. එතන ඇටසැකිලි තියෙනවා. ඩ්‍රාසා ක්‍රියාත්මක කරන ජෙනරේටරයකුත් තියෙනවා. ලෙවි ටේප් එකක් හොයාගන්නවා. ඉතින් එයාලා ඒක ප්‍රොජෙක්ටර් දාලා බලනවා. ෆිල්ම් එකේ විද්‍යාඥයෙක් පැහැදිලි කරනවා 1946 මේ ප්‍රජාව හැදුවේ රටවල් කිහිපයක අතිශය රහස්‍ය සන්ධානයක කොටසක් විදිහට කියලා. දෙවන ලෝක යුද්ධයේ
අන්තිම කාලේ එයාලා ජෛව රසායනික මිසල් හදන්න වැඩ කරලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක රෙකෝඩ් කරන දවස් 6කට කලින් මේ ප්‍රදේශයට භූමිකම්පාවක් වෙලා රසායනික කාන්දුවක් සිද්ධ වෙලා. විද්‍යාඥයෝ රෑ දවල් නැතුව විෂ පාලනය කරගන්න වැඩ කරන්න පටන් අරන්. ඒක ඉක්මනට මෙහි තියෙන පැලෑටි සහ සතුන්ගේ DNA එක එකතු වෙලා විකෘති කරලා පැය කිහිපයක් විතර විෂට නිරාවරණය වෙන එකෙන් මුකුත් වෙන්නේ නැහැ. ඒත් එයාලා වැඩ කරන තරමට විද්‍යාඥයෝ වැඩි නිරාවරණය වෙලා. ඒක හෙමින් හෙමින් එයාලටත් බලපාන්න පටන් අරන්. ඒකට සාක්ෂි විදිහට තිරේ ඉන්න කාන්තාව එයාගේ බඩේ තියෙන අතු වගේ දේවල් පේනවා. වාසනාවට බේස් එක තිබ්බේ මිටියාවතේ නිසා විෂ කවදාවත් අනිත් මනුෂ්‍ය වර්ගයා ළඟට ගිහින් නැහැ. තවත් කාමරයක ලෙවි ඩ්‍රාසයි 2000 ගණන් වල අන්තිම කාලේ කම්පියුටරයක් හොයාගන්නවා. ඒ කියන්නේ මුල් සිදුවීමෙන් පස්සෙත් මිනිස්සු දිගටම ඇවිත් පරීක්ෂණ කරගෙන ගිහින්. ලෙවි කම්පියුටරය ඔන් කරනකොටම හොයාගන්නවා මේතන අයිති ඩාර්ක් ලේක් කියන පෞද්ගලික අර්ධ මිලිටරි සංස්ථාවකට කියලා. එයාලා අනිත් දවසේ දැක්ක ඩ්‍රෝන් එක ඩාර්ක් ලේක්ගේ පරීක්ෂණවලට සාම්පල එකතු කරලා තියෙන්නේ. ඒ පරීක්ෂණවලින් උත්සාහ කරන්නේ සුපිරි සොල්දාදුවන් හදන්න. කුළුණුයි කුලියට ගත්ත මුරකාරයෝයි එයාලට රහස තියාගන්න උදව් කරනවා. කම්පියුටරෙන් ලෙවි ස්ට්‍රේ ඩෝග් ප්‍රොටෝකෝල් එක ගැන පැහැදිලි කිරීමකුත් හොයාගන්නවා. ඒකෙන් වෙන්නේ කාන්දුවක් වුණොත් ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන න්‍යෂ්ටික බෝම්බයක් ක්‍රියාත්මක කරන එක. දෙන්න එළියට එන ගමන් ලෙවි ඩ්‍රාසට කියනවා මේ මෙහෙයුමට ආපු එක වටිනවා. මොකද එයාට යාව හම්බුන නිසා කියලා. එයාලා දොර ඇරලා දුම් බෝම්බයක් විසි කරලා එළියට එනවා. එකපාරටම හොලෝමෑන්ගේ කසය ඩ්‍රාසාගේ වලලු කරේ එතිලා එයාව ඇදගෙන අරගෙන යනවා. අසරුවා එයාව කැලෑව මැදින් අරගෙන යනකොට ඩ්‍රාසායාගේ පිහියෙන් කසය කපන්න හදනවා. ඒත් අනිත් ගහකට වැදිලා පිහිය බිම වැටෙනවා. එයා වෙඩි තියන්නත් හදනවා. ඒත් ගල්වලයි කොටන්වලයි වදිනකොට හරියට ඉලක්කෙ ගන්න බෑ. ලෙවි අසරුවාගේ පාරේ දිගේ ගිහින් අන්තිමේදී න්‍යෂ්ටික බෝම්බේ තියෙන ආයතනය හොයා ගන්නවා. ඇතුලේ හොලෝමෑන් ඩ්‍රාසාව එල්ලලා එයාගේ බඩේ හිර වෙලා තියෙන අත්ත කරකවල එයාට වද දීලා ඒක එළියට ගන්නවා. ඩ්‍රාසා උගේ පපුවට වයින් ගහලා ලණු ටික කණුවෙන් ගලවගෙන නිදහස් වෙනවා. ඊට පස්සේ එයා හොලෝමෑන්ව තල්ලු කරලා ලෝහ කෑල්ලක් ආයුධයක් විදිහට අතට ගන්නවා. හොලෝමෑන් දිගටම එයාට වඩා ශක්තිමත් වෙනවා. උගේ පපුවේ ඉන්න සර්පයාත් පහර දෙන්න හදනවා. ඒ ඩ්‍රාසා අතාරින්නේ නැහැ. සර්පයාගේ ඔළුව කපලා දාලා ලෝහ කෑල්ල හොලෝමෑන්ට විසි කරනවා. ඒකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. ඒත් හොලෝමෑන්ට තරහ යනවා. ඌ කඩුවෙන් පහර දෙන ගමන් කාමරේ වටේ එයාව පන්නන්න පටන් ගන්නවා. ඩ්‍රාසා ඇටකලු පලියක් විදිහට පාවිච්චි කරලා ගිනිමැලෙන් පන්දමක් හදා ගන්නවා. ඒකෙන් එයාට යාගේ සතුරව පුච්ච ගන්න පුළුවන් වෙනවා. හොලෝමෑන් වේදනාවෙන් කෑ ගහනකොට ලෙවි අන්තිමට ඇවිත් ඌට වෙඩි තියලා මල්ලා දානවා. සොල්දාදුවෝ දෙන්න බදාගෙන ආයෙ එකතු වුණාට පස්සේ ලෙවි හොලෝමෑන්ව පරීක්ෂා කරනකොට නිලැඳුමේ නම දකිනවා. ඒ එයාගේ කුළුණේ වැඩ කරපු පළවෙනි මුරකාරයා බව අඳුන ගන්නවා. සත්වයාගේ කඩුවත් අරගෙන දෙන්න එළියට යන්න පටන් ගන්නවා. මුල් කාන්දුව සිද්ධ වෙන දැන හොයා ගන්නවා. විෂ නිසා හැදිච්ච ඇලෙන සුළු ද්‍රවය ඇතුලේ හැමතැනම විකෘති වෙච්ච සත්තු හිර වෙලා ඉන්නවා. ලෙවි ඩ්‍රාසයි ඒ ද්‍රවය ඇතුලේ හුස්ම ගන්න මූණ දිහා බලලා අප්‍රියාවෙන් පාලම පහු කරන්න පටන් ගන්නවා. ඩ්‍රාසා අතින් මුලක් පෑගිලා ඇලෙන සුළු ද්‍රව්‍යයෙන් කකුල අදිනකොට මල සිරුර එයාව අල්ලගන්න වැටෙන්න පටන් ගන්නවා. ලෙවි කඩුව පාවිච්චි කරලා ඉක්මනට හැම මුලක්ම කපලා එයාව බේර ගන්නවා. ඉක්මනට ලොකු සත්තු ඇහැරිලා එයාලට කෑ ගහනවා. ලෙවි දිගටම කඩුවෙන් පහර දෙන්න හදනකොට ඇලෙන සුළු ද්‍රව්‍යයකින් හැදුණු කස්සයක් එයාගේ වලලු කරේ එතිලා එයාව බිම වැටෙනවා. ඩ්‍රාසා එයාලගේ පිටිපස්සට ග්‍රෙනේඩ් එකක් විදිනවා. ලොකු පිපිරීමක් වෙනවා. සත්තුන්ට ගිනි ඇවිලෙනවා. ඒ ගින්න මුළු ද්‍රව්‍ය ව්‍යුහය පුරාම පැතිරෙනවා. දෙන්න පඩිපෙළට ළඟා වෙලා අන්තිමට එළියට එනවා. ඊට පස්සේ එයාලා නගරේ හොයලා බලලා ගරාජයක හමුදා ජීප් එකක් හොයා ගන්නවා. එයාලා එන්ජින් එක නඩත්තු වැඩ ටිකක් කරලා එක ජීප් එකක නැගලා යනවා. පැය ගාණක් එලවගෙන ගිහින් කැඩිච්ච කඹේ හොයා ගන්නවා. ලෙවි එකපාරටම කඹේ ජීප් එකට ගැට ගහනවා. ඩ්‍රාසා එයාලා ළඟට එන්න හදන හොලෝමෙන්ලට වෙඩි තියනවා. එයාගේ උණ්ඩ ඉවර වුණාම එයාලා මාරු වෙනවා. ජීප් එක ලෑස්ති වුණාම එයාලා බිත්තිය දිගේ උඩට යන්න පටන් ගන්නවා. ටික වෙලාවක් හොඳට යනවා. ඒත් අන්තිමේදී එයාලා දකින්න හොලෝමෙන්ල එයාලා පස්සෙන් උඩට නගිනවා. එයාලා එක එකව පයින් ගහලා බිම දානවා. ලෙවි අනිත් උන්ව මරන්න කඩුව පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඩ්‍රාසා ආයුධ පෙට්ටියෙන් පොරවක් හොයාගෙන ඒකිනුත් සත්තු මරනවා. ලෙවි එක රකුසෙක්ව රෝදවලට තියලා තද කරනකොට ඩ්‍රාසාට ඉස්සරහා වීදුරුව උඩට වැටෙන එකෙක්ට ගහලා බිම දාන්න වෙනවා. ඊට පස්සේ හොලෝමෑන් කෙනෙක් පැනලා ලෙවිව තල්ලු කරනවා. එයා අන්තිම තප්පරේ ජීප් එකේ එල්ලෙනවා. ඒත් එළිය එල්ලිලා ඉන්නවා. එයා ජීප් එකේ ගෑස් ටැංකියට පිහියෙන් ඇනලා ආයෙ උඩට නගිනවා. ඊට පස්සේ ගිනි පෙලෙල්ලක් පත්තු කරලා සතුන්ට විසික් කරනවා. ඒක බේරෙන ප්‍රොපේන් එක එකතු වුණාම ලොකු පිපිරීමක් වෙලා එයාලගේ හැම සතුරෙක්ම පිච්චෙනවා. ඒ ජීප් එකත් පුපුරනවා. ලෙවි බිත්තිය වැදිලා කකුල කඩා ගන්නවා. ඩ්‍රාසාට එයාව උස්සන්න උදව් කරන්න වෙනවා. එයාලා දැන් උඩට කිට්ටු නිසා කඹේ කපලා ඉතුරු හොලෝමෙන්ලා උඩට ජීප් එකේ වැටෙන්න අරින්න තීරණය කරනවා. ඊට පස්සේ දෙන්න ඉතුරු ටික නැගලා ඩ්‍රාසාගේ කුළුණට ආපහු එනවා. තුවාල වලට සාත්තු කරන ගමන් එයාලා දවස් 5ක් වෙන් වෙලා නිරෝධානීය වෙන්න එකඟ වෙනවා. එයාලටත් ආසාදනය වෙලා තියෙන්න පුළුවන් නිසා.
එයාලට එකට පැනලා යන්නත් ඕනේ. ඉතින් එයාලා මිටියාවත විනාශ කරන්න සැලැස්මක් හදනවා. එයාලා හාදුවක් බෙදා ගන්නවා. ලෙවි ඩ්‍රාසාට එයා ආදරෙයි කියලා කියනවා. ඊට පස්සේ ගැබ්ලින් තුවක්කුවක් පාවිච්චි කරලා ආපහු එයාගේම කුළුණට පයින්නවා. පහුවදා එයාලට රේඩියෝ චෙක් ඉන් එකක් කරන්න වෙනවා. පහුවදා එයාලට රේඩියෝ චෙක් ඉන් එක කරන්න වෙනවා. සාමාන්‍ය සේවකයෝ වෙනුවට ලෙවිගේ කෝල් එකට උත්තර දෙන්නේ බර්තල්මිව්. මොකද එයා දැනගෙන තියෙනවා විද්‍යාකාරී කම්පියුටරය ඔන් කරලා තියෙනවා කියලා. ලෙවි මිටියාවතට ගියා කියන එක ප්‍රතික්ෂේප කරන නිසා බර්තල්මිව් නිගමනය කරනවා අනිත් කුළුණේ ඉන්න කෙනා තමයි ගිහින් තියෙන්නේ කියලා. ඉතින් ලෙවිගේ අලුත්ම මෙහෙයව තමයි යාළුවා මරණ එක. ලෙවි කෝල් එක කට් කරන්න කලින් මෙහෙයුම බාර ගන්නවා වගේ රඟපානවා. ඊට පස්සේ හෙළි වෙනවා විද්‍යාගාරී කම්පියුටරේ කැමරාවක් තිබිලා. සොල්දාදුවෝ දෙන්නම පහළ හිටියා කියලා බර්තල්මිව් දන්නවා. ඉතින් එයා කමාන්ඩර් කෙනෙක්ට කතා කරලා මිටියාවතට එන්න කණ්ඩායමක් ලෑස්ති කරන්න කියලා නියෝග කරනවා. පවදා උදේ සොල්දාදුවෝ එයාලගේ සැලැස්මට බෝම්බ වගේක් ලෑස්ති කරනකොට ඩ්‍රාසල් ලෙවිට මම ආදරේ කියලා කියනවා. ඒ වෙලාවෙම එයාලා දකින්න හෙලිකොප්ටරයක් එනවා. ඉතින් යාලා එකපාරට කැලෑමෙන් දුවන්න පටන් ගන්නවා. සොල්දාදුවෝ කුළුණු හිස්ව තියනවා දැක්කාම ඩ්‍රෝන් යවනවා. පන්නගෙන යාමක් පටන් ගන්නවා. ඩ්‍රෝන් ඉක්මනට වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් ලෙවි ඩ්‍රාසයි ආපහු වෙඩි තියනවා. අතරමඟ තුවාල කිහිපයකුත් ලබන ගමන් එකින් එක ඔක්කොම බිම දානවා. එයාලා ඇතිතරම් මුස් තැනකට ආවහම එයාලගේ ස්නයිපර් තැන්වලට ගිහින් ක්ලොකර්ස් වලට වෙඩි තියනවා. එයාලා කලින් හයි කරපු බෝම්බ නිසා දාම ප්‍රතික්‍රියාවක් ඇති කරලා ප්‍රදේශයේ තියෙන හැම ක්ලොකර් එකක්ම විනාශ කරන්න පටන් ගන්නවා. මිටියාවත දැන් නිරාවරණය වෙලා ස්ට්‍රේ ඩොග් ප්‍රොටෝකෝල් එක ක්‍රියාත්මක වෙනවා. බෝතලමිව් එයාගේ කණ්ඩායමයි පැනලා යන්න හෙලිකොප්ටරයට දුවනවා. ලෙවි ඩ්‍රාසයි පුළුවන් තරම් වේගෙන් දුවනවා. න්‍යෂ්ටික බෝම්බය පුපුරනවා. විශාල පිපිරීම් නිසා හෙලිකොප්ටරය බිම වැටෙනවා. ඒක කඩාගෙන වැටලා ඇතුළේ ඉන්න හැමෝම මැරෙනවා. අවාසනාවට ලෙවිවත් පිපිරීමෙන් තල්ලු වෙලා ගිහින් කඳු ගැටයක කෙළවරින් ගඟකට වැටෙනවා. ඩ්‍රාසා පැන ගන්නවා. ගුහාවක හැංගිලා ලෙවි එනකල් බලන් ඉන්නවා. මාසයක් යනකල් එයාගේ පෙම්වතාගෙන් කිසිම ආරංචියක් නැති නිසා ඩ්‍රාසා තනියම යන්න තීරණය කරනවා. ටික කාලයකට පස්සේ ප්‍රංශේ ඩ්‍රාසා වේට කෙනෙක් විදිහට වැඩ කරනවා. එක දවසක් එයා මේසෙක ලෙවි ඉන්නවා දැකලා පුදුම වෙනවා. එයා පැහැදිලි කරනවා එයාගේ තුවාල සනීප වෙන්න ටික කාලයක් ගියා කියලා. ඊට පස්සේ එයාලා හාදුවකින් ආයෙ එකතු වෙනවා. මේ සීන් එකෙන් පස්සේ මේ ෆිල්ම් එක ඉවර වෙනවා. එහෙනම් මේ වගේ තවත් සුපිරි මූවි එකකින් හමු වෙමු. මේ ෆිල්ම් එක ගැන ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.